දනික මේ AI ටෙක්නෝජිකත් එක්ක නොලේජක් කියන එක ෆ්‍රීලි ගන්න පුළුවන් එතෝ ඉස්සරහට ඩිග්‍රිය වැඩක් නැතිවේද ඉස්සරහට මහිතන්නේ නොලේජ් කියන එකම චෑන මේ ඩිමොකටයිස් වෙලා නැතින්නේ දැන් ඇත්තරම ඕනම කෙනෙට ලෝකන ඕනම කෙනෙට අලුත් දැනුමක් ගන්නවා කියන එක මතන මහ වැඩක් නෙමෙයි ඒ අයිත් එක්ක ඒක දැන් මාර් විදිට පහසු වෙලා තියන්න මම විශ්වාස කරන මගේ ඔපිනියන එකබ මහිතන ඉස්සරහට වැඩක් වැදගත් වෙන්නේ මේ නොලේජ්ජික තියෙනවාද කියන එක නෙමෙයි වාට කොයිතරම් දුරට මේ නොලේජ් එක ඇප්ලයි කරන්න පුළුවන්ද වා මොනාද මේ නොලේජ් එක යොදාගෙන නොලේජ් එක ඇප්ලයි කරලා මොනාද කරන්න කියන දේ තමයි මම හිතන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ කැරියර් එකක ඉස්සරහට යන්න. වා සමහර වෙලාවට ජොබ් එකකට ගියත් ඔයාට මේ ඔයා ගන්න දැනුම AI වලින් හෝ ඩිග්‍රී වලින් හෝ එක එක විදිහට ඔයා ගන්න දැනුම යූස් කරලා ඔයාට කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද ඒ දේ කොයිතරම් ප්‍රොඩක්ටිව්ලි කරන්න පුළුවන්ද මේ වෙනකොට ඇත්තම software development site එක ගත්තත් ඉස්සර මාස 3ක් විතර කරපු development එකක් දැන් AI එක්ක මාසෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැදගත් වෙන්නේ ඔයා මේ හැමදේම embrace කරගෙන AI සහ හැමදේම embrace කරගෙන ඔයාට මේ දේවල් යොදාගෙන කරන්න පුළුවන් දේ හොඳටම කරන්න ඔයාගේ ස්කිල්ස් දියුණු කරගන්න එක. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. knowledge එකට වැඩිය ඒ knowledge එක apply කරන්නේ කොහොමද? ඒක apply කරලා ඔබ මොනවාද කරන්නේ කියන එක ගැන focus එක දෙන්න.